ඔයාලා මේක තුලා ඉන්නේ කටාර් පොඩ්ඩත් එක්ක. ඉතින් මතක් කරනවා වීඩියෝ පටන් ගන්න කලින් අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න කටාර් පොඩ්ඩක්. ඉතින් ඒ වගේම මම TikTok ඉන්නවා. TikTok එකත් ෆලෝ කරලා තියාගන්න. ඉතින් දැන් ඔන්න හිමීට ෆ්ලයිට් එකේ වේග ස්පීඩ් එක වැඩි කරනවා. ඉතින් ඔහොම හිමීට ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් දැන් මේක නම් අතරම පැයට ගුවන් සැතපුම් තමයි බලන්නේ ෆ්ලයිට්ස් වල. සාමාන්‍ය අපේ බැලුව සාමාන්‍ය වාහනයත් එක්ක වේගය බැලුව පැයට කිලෝමීටර් 400ක විතර වේගයක් ගන්නවා මෙයාලා මේ ලයින් එකෙන් ෆ්ලයිට් එක උඩ ගුවනට ලංවන්න එච්චර ඒ තරමට ස්පීඩ් එකක් ගන්නවා. ඉතින් දැන් හිමීට ගුවනට ගුවනට උස්සන්න තව මේ හදන්නේ ගුවන සිප ගන්න තව මේ ලැස්ති වෙන්නේ. ඉතින් හිතා ගන්නත් බෑ ඉස්සරහ නිකන් ඉස්සෙනවා වගේ තමයි දැනෙන්නේ අම්මෝ. ඉතින් මේ මම පළවෙනි පාරනේ ඉතින් ඒක නිසා මට හිතා ගන්නත් බෑ. ඉතින් ඔය විදිහට සිරි නරම යන්න තමයි දැන් අපිට තියෙන්නේ. ඔහොම ගිහිල්ලා ඉතින් දැන් ඔයාලට මේ පේනවා සම්පූර්ණ වලාකුළු ගොඩක් උඩින් තමයි යන්නේ තනිකර අර නිකන් කිරිබත් කෑලි ගොඩක් අතර හිර වුණු කූඹියක් වගේ තමයි මේක දැනෙන්නේ මට. ඉතින් කියා ගන්න බැරි තරම් සතුටක් වගේම දුකකුත් දැනෙනවා. මොකද අපේම මගේම මව්බිම මගේ ලංකාවම තමයි මම මේ දාලා යන්නේ. ඉතින් වෙනස් රටකට මේ යන්නේ අතරම ඉක්මනින් මේන බලාපොරොත්තු වෙනවා මම මේ යන්නේ. ඉතින් දැන් ඉතින් ඔය යන ගමන් ඉතින් අපිට ඒ අතරතුරේ අපිට අලාකාඩ් මිල්ලක්කොත් රස විඳින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේකේ එයා හොස්ටස්ලා ඇත්තටම ගොඩාක් හොඳයි සෝදසිය සේවාවක් දෙනවා. ගොඩාක් ලෙන්ගතුව එයාලගේ සේවාව එයාලගේ ජොබ් එක එයාලා හරියට කරනවා. ඒ හැමදේම විස්තර වලට අරන් එන්නම්. ඉතින් දෙකටම මාත් එක්ක රැඳිලා ඉන්න. හැමෝටම ජය වේවා.